බිබිල පොලිසියෙන් කළ තවත් ආදර්ශමත් අපූරු වැඩක්. බිබිල නගරයේ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු පරිශ්‍රයන් ඉලක්ක කරගනිමින් වයවෘද්ධ සහ ATM යන්ත්‍ර භාවිතය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති අහිංසක ජනතාව මුලාවේ දමා මුදල් කොල්ල කෑමේ සූක්ෂම ජාවාරමක් පිළිබඳව පසුගියදා තොරතුරු අනාවරණය වූ අතර මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ බිබිල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක KDS ජයලත් මහතාගේ ඍජු මඟ පෙන්වීම මත මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රජා සේවා වැඩසටහනක් අද දින බිබිල නගරයේ පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේ ඇගේ යුතු මැදිහත්වීම හුදෙක් නිවේදනයක් නිකුත් කිරීමට පමණක් සීමා නොවී ජනතාව සැබෑ ලෙසම අනතුරෙන් මුදවා ගැනීම වෙනුවෙන් බිබිල පොලිසියේ ගත් මෙම පියවර ප්‍රදේශවාසීන්ගේ ඉහළ ඇගීමට ලක්ව ඇත. බිබිල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද දින නගරයේ සියලුම බැංකු පරිශ්‍රයන් වෙත ගොස් එහි ඇති ATM යන්ත්‍ර සහ ඒ අවට මහජනතාවට පැහැදිලිව පෙනෙන පරිදි විශේෂ දැනුවත් කිරීම ඇතුළත් දැන්වීම් ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇත. තාක්ෂණය පිළිබඳ අවබෝධය අඩු වංචාකරුවන්ට හසුවීමට වැඩි ඉඩකඩක් ඇති ගැමි ජනතාව සහ වයෝවෘද්ධ පිරිස් මුදල් ලබා ගැනීමට පැමිණෙන මොහොතේදීම මෙම අනතුරු ඇඟවීම දැකගත හැකි වීම නිසා මෙමගින් විශාල අපරාධ රැසක් වළක්වා ගැනීමට හැකිවනු ඇත. පොලිස් පරීක්ෂණ මගින් හෙළි වී ඇති පරිදි මෙම වංචනිකයන් ඉතා සැලසුම් සහගතව බැංකු සහ ATM යන්ත්‍ර අසල සැරිසරනු ලබයි. වයෝවෘද්ධ පුද්ගලයන් හෝ ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට අපහසුතාවයෙන් පසුවන පිරිස් හඳුනාගෙන ඔවුන් වෙත ළඟාවන මෙම අපරාධකරුවන් අපි මුදල් අරන් දෙන්නම් යයි පවසමින් ඉතා සුහදශීලීව ඔවුන්ගේ ATM කාඩ්පත් සහ රහස් අංකයන් පින් නම්බර් ලබා ගනී. පසු කාඩ්පත යන්ත්‍රයට දමා මුදල් ලබා ගන්නා මුවාවෙන් තමන් සන්තකයේ සඟවාගෙන සිටින වෙනත් අයෙකුගේ අවලංගු හෝ පරණ ATM කාඩ්පතක් අදාළ වයෝවෘද්ධ පුද්ගලයා අතට පත් කරයි. එම අවස්ථාවේදීම හෝ පසුව වංචනිකයන් විසින් රහස් අංකය උපයෝගී කරගනිමින් අදාළ ගිණුම් හිමියාගේ මුදල් සූක්ෂම ලෙස තමන් සතු කරගනු ලබයි. ස්ථානාධිපතිතුමන්ගෙන් ජනතාවට තවදුරටත් කෙරෙන ඉල්ලීම මෙම තත්ත්වය සැලකිලට ගනිමින් බිබිල පොලිසියේ ස්ථානාධිපති KDS ජයලත් මහතා මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටින්නේ මෙවැනි වංචනිකයින්ට නොරැවටෙන ලෙසයි. ඔබගේ ATM කාඩ්පත හෝ එහි රහස් අංකය පින් අංකය කිසිවිටක නන්නාදුනන බාහිර පුද්ගලයන්ට ලබා දීමෙන් වළකින්න. මුදල් ලබා ගැනීමට අපහසුතාවයක් ඇත්තේ නම් බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකුගේ හෝ බැංකු කාර්ය මණ්ඩලයේ අයෙකුගේ සහාය පමණක් ලබා ගන්න. ඔබ අසල සැක කටයුතු ලෙස සැරිසරන පුද්ගලයන් සිටී නම් වහාම ඒ පිළිබඳව බැංකු බලධාරීන් හෝ පොලිසිය දැනුවත් කරන්න. මෙම කෝට ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් කොටු කර ගැනීම සඳහා බිබිල පොලිසිය විසින් මේ වන විටත් විශේෂ විමර්ශන සහ මෙහෙයුම් දියත් කර ඇත. ප්‍රදේශීය වයෝවෘද්ධ මෙන්ම මෙවැනි තාක්ෂණික මෙවලම් භාවිතයට නුහුරු ඔබේ ආදරණීයන්වද මෙම ස්ටිකර්වල උපදෙස් පිළිබඳව කඩිනමින් දැනුවත් කරන ලෙස පොලිසිය වැඩදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.